ඔන්න ඉතින් අපි ග්‍රෝනිගෙන් යන්න උදේම පිටත් වුණා. මගේ ජීවිතේ ඉතින් මේ ගඟ දිගේ තමයි ගෙවෙන්නේ. පාටියක් කොහෙද තියෙන්නේ? පාටි බෝට් එක අරගෙන එතනට යනවා. එතන නැවතිලා ඉඳලා තව කොහෙට හරි යන්න තියෙනවා නම් ඊට පස්සේ එහෙට යනවා. අපිත් හරියට ජලජ ජීවියෝ වගේ තමයි. වතුරේමයි. මම මේ යන්නේ ග්‍රෝනිගෙන් වලට. ඒ යන අතරමඟ මගේ හිතට දැනුණු අවස්ථා ගොඩක් මම මේ රීල් එකට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ජන ජීවිතයේ කොටස් නෙදර්ලන්තයේ ග්‍රාමීය පරිසරය ගැන අවබෝධයක් ගන්න වගේම ගම් ඉවුරට මායිමඩම හදපු ලස්සන නිවාස ආකෘතිත් බලාගෙනම මගෙත් එක්ක මේ ගමන ඔයාලට ග්‍රෝනිගෙන් වලට යන්න පුළුවන්. මුහුද මගේ ගොඩබිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි නොස්තර හිත හොඳ මමයි බ්‍රිජ් එකක් තියෙනවා අල්ලමුද බලන්න. බ්‍රිජ් එකක් තියෙනවා. මේ තියෙන්නේ බ්‍රිජ් එක. හිටගෙන හිටියොත් වදින සයිස් එකක් තියෙනවා. හිටගෙන හිටියොත් වැදුනා. අම්මා නූලෙන් යන්නේ. කිරිටොයි එක ආස නැද්ද මේ වගේ තැනක අඩියක් පුඩියක් ගහලා හවසට ඉඳගෙන ඉන්න? හොලන්ඩ් කියන්නේ වර්තමානයේ නෙදර්ලන්තේ. මගේ ජීවිතේ ගෙවෙන්නේ ඉතින් මේ නෙදර්ලන්තේ යුරෝප් වල ගඟවල් දිගේ තමයි. මහා මුහුදේ ඉඳලා ගඟක් ඇතුළට එන්න මටත් අවස්ථාවක් හම්බුණා. අලුත් අත්දැකීම බලන්න මම මහා මුහුදෙන් ගඟ ඇතුළට ආවා. ඉතින් මේ ගමන පටන් ගත්තේ මාසෙකට විතර කලින් රොටර්ඩෑම් වලින්. රොටර්ඩෑම් ඉඳලා ඇම්ස්ටල් රිවර් එක දිගේ මම එනවා ඇම්ස්ටර්ඩෑම් වලට. ඇම්ස්ටර්ඩෑම් වලට එන්නේ ඇම්ස්ටර්ඩෑම් සිටි එකේ අවුරුදු 5න් 5ට පැවැත්වෙනවා සේල් වීක්. එහෙම නැත්නම් රුවල් සතිය. ඉතින් මේකට සහභාගී වෙන්න තමයි එන්නේ. මේකට මම දවස් 4ක් සහභාගී වෙනවා. සේල් වීක් එකත් ඉවර වෙලා මට හම්බුණා දවස් 4ක නිවාඩුවක්. ඒ නිවාඩුව ඇම්ස්ටර්ඩෑම් සිටි එක ගාව ඇම්ස්ටල් රිවර් එකේ ගඟක් අයිනේ මම නවත්තලා දවස් 4ක් රෙස්ට් කරා. ඉතින් ඒ රෙස්ට් එකෙන් පස්සේ තමයි මම මේ ගමන ග්‍රෝනිගෙන් යන්න පිටත් වෙන්නේ. ඔන්න සුද්දෝ තව බ්‍රිජ් එකක් තියෙනවා. කොහොමද මේ පැත්තේ ලස්සන? මේ හරි ලස්සනයි නිස්කලංකයි. බලන්න කොළ පාටට හරි පිළිවෙලට මේ ගෙවල් ෆාම් හවුස්. කොහොමද ෆාම් හවුස් එකට අඩියක් ගහනවා අතන පොට් එක දැක්කද? සුම් ගාලා සූම් කරලා පෙන්නන්න. බෝට් නවත්තලා එයාලගේ පොකුණක් වගේ හදලා මිදුලෙම අන්න චුට්ටි බට්ටියක් මාළු බානවා. අම්මෝ කොහොමද? බට්ටි බට්ටයි බට්ටි. මේ හයිවේ එකක් යනවා. අම්මා මේ පැත්තෙන් හයිවේ එක එළියට එන්නේ. පාලම ඔලිය වදිනවා කාරේ මෙහෙ බලලා දැන්. අන්න බට්ටයි බට්ටි. අන්න බට්ටයි බට්ටි. බයි. බයි. පාලම VHF ඇන්ටනා තුන ෂේප් වුණා නම් ඇති. පාලම ඕකේ. ඔළුව ගායි යන්නේ. ඩිං වදිනවා ඔළුවේ. බලන්නකො ගෙවල් වල ලස්සන ගාඩන් එක. මොකුත් ඕනේ නැහැ. ශාමේ පැත්ත.
බලහල්ලකු මේ වගේ ලස්සන දැන් මේ ග්‍රාමීය පැත්තක් අපි දැන් පහු කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට කියන්න ඇම්ස්ටර්ඩෑම් ඉඳලා ග්‍රෝනිකෙන් යනකම් එක පොඩි සිටි එකක් හම්බුණා එච්චරයි. ඉතින් මේ දැන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 16කට විතර ඇති. නුවර එළියට සමාන සීතලක් දැන් තියෙනවා. මේක තව දෙසැම්බර් එනකොට එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේම තමයි පාලම් යටින් ගම්මාන යටින් ගොවිපළවල් මැද්දෙන් අපි මේ ගමන යනවා. ඉතින් මේ පේන්න තියෙන්නේ සේරම තෘණ භූමි. එහෙම නැතිනම් තනබිම්. ගොවිපළ සතුන් සහ කෘෂිකාර්ම මාන්ත්‍ය මේ නෙදර්ලන්තයේ අක්කර දහස් ගණන් වලින් පැතිරලා තියෙනවා. සමරගේ පුළුවන් තරම් කාලයක් මේ කට්ටිය මේ තනභූමි වගා කරනවා. ඊට පස්සේ රෝල් වශයෙන් ගොඩ ගහලා ගබඩා කරන එක තමයි මෙයාලා ඒ කරන්නේ එන වින්ටර් එකට. ඒ කියන්නේ සීත සුතුවට. මොකද වින්ටර් එකේ කිසිම තනකොළයක් හැදෙන්නේ නැහැ. ඒ වගේම තමයි තනකොළ වල වටිනාකම වින්ටර් එකේදී ඉහළ යනවා. ඉතින් ගොවිපළ සතුන් ඉන්න ගොවිපළවල් වලට මේ තෘණ භූමි අලෙවි කරලා තමයි මේ තනකොළ ගොවියන් රැකියාව විදිහට කරලා ජීවත් වෙන්නේ. නිදාගත්තා පාලමෑටින් යනකොට හූ කියපු එක ඔයාලා එච්චර ගණන් ගන්න එපා. මොකද බිංගවල් පාලම් යටින් යනකොට හූ කියන එක නුවර අපිට පුරුද්දක් වෙලා තියෙනවා. රැ වුණා නවත්තන්න යන්නේ. දැක්කද? මේ පාලම කැරගෙනවා. කැරකෙලා දැන් නැව ගියාට පස්සේ කැරකිලා ගානට මේ පාරට සෙට් වෙනවා. දැක්කද? මේ පාරටයි මෙතන තියෙන එහා පැත්තේ පාරටයි. මේ දැක්කද? මෙතන මේ රොටේටින් ගියර් එකකින් තමයි කැරකෙන්නේ. කැරකිලා පාරවල් දෙක සෙට් වෙනවා. අන්න අතන පේන කණු ටිකේ තමයි අපි රැට නවත්තන්න යන්නේ. ඊට පස්සේ ආයෙ හෙට උදේ යනවා. දැන් වෙලාව රෑ 8:00මාරයි. ලයිව් ෆ්ලයිට් මූවමන්ට් එකක් කරන් ඇවිල්ලා තින්නේ. දැන් අපි මෙතන නවත්තලා තමයි ඉන්නේ මේ ටිකේ. අපි බලමු මේ කොහොමද අපේ වටපිටාව මොනවද තියෙන්නේ කියලා. Take off. මුහුද මගේ ගොඩ බිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගේ තමයි නොස්තර හිත හොඳ මමයි
තනකොළ තීරුවක් තියෙනවා. කෝපුවා අප්පා යන්නකො පොඩ්ඩක් බලන්න. ඒ ටිකත් බලලා එන්නකො. කරන්ට් වයර් එහෙම නැහැ නේද දෙයියන්ගේ පිටේ. නැත්තම් කැලේ පයින් දෙනවා ඔක හොයාගෙන යන්න. කොහොමද ෆීල්ඩ් එක? ගෙයක්ද බෝලේ මේ? අම්මට ඕනේ අකෝ කොහමද සනීපේ? වැඩි ඔව් යවන්නත් බෑ පොලිසියටත් කතා කරොත් එහෙම ගෙවල් උඩින් යනවා කියලා. මොකද්ද මේ ෆාම් එකක්ද? පට උඩ RC controllers නෑ නේ. ආද මචං ගොයිපලක් එන්නේදී. නොයි සෙට් එක තමයි වටේ තියෙන මෙතන පොඩි හන්දියක් වගේ එකක් තියෙනවා. ආයේ හොට්ටර තමයි තියෙන්නේ. රෑත් එනවා. පඳුරු ගායින් චුට්ටක් යවමුද? කොතනද මගේ පඳුරු තියෙන්නේ? බෑ බෑ ගෙවල් උඩින් තියෙන්නේ. වැඩි ගෙවල් උඩින් අනම්මනම් කතන්දර දාන්න බෑ ලෙඩක් වෙයි. ඒකින්ද යන් ආයෙ නැවට. එන්න ගෙදර එන්න. ගෙදර එන්න. බු ආවද? එල අතටම එනවද? එන්න කොහෙන අතට. එහෙනම් සුද්දෝ අපි රෑ මෙතන නැවතුණා. උදේට ආය ස්ටාර්ට් කරන් යනවා. හෙට හවස තියෙන්නේ. එහෙනම් ආම්බෙමු. ජය වේවා. good night. ඔන්න අපි ග්‍රෝනිගෙන් වලට ආවා. දැන් ඉන්නේ ග්‍රෝනිගෙන් එන්ට්‍රන්ස්. අර පාලමෙන් තමයි ග්‍රෝනිගෙන් පටන් ගන්නෙ. අපි මේ ඉස්සරහට යන්නේ. මම මේ උඩට ආවේ අර පාලම තමයි තියෙන පාතම පාලම. අපේ මේ VHF රේඩියෝ ඇන්ටනා වලට ඩැමේජ් එකක් වෙයිද කියලා බලන්න තමයි මම ආවේ. පාලම පාස් වෙනකන් ඉමු. එහෙනම් මේ හරිම ලස්සන පැත්තක්. මේ හරිම ලස්සන රිවර් පැසේජ් එකක් ආවේ. ඉතින් ඇත්තටම පට්ට කූල්. මං හිතනවා ඔයාලටත් ඒ ෆීලින් එක දැනෙන්න ඇති. මගේ ලයිෆ් ස්ටයිල් එක ගෙවෙන විදිහ මම වීඩියෝස් වලින් දානවා. පල්ලෙහෙන් සබ් එකක් දාලා හැම වෙලේම අප්ඩේට් එකේ තියාගන්න. ඔයාලට තවත් ලස්සන සීනරි ටිකක් මම දෙන්නම් ඉස්සරහට. මේ පාලමත් ක්ලියර් වෙනකන් ඉඳලා බලලා යන්න. This one is 7 meters, you see. Oh yes, Captain. This one is clear. I see it. මවුලුවවත් ඇදුනොත් එහෙම. Captain, it's around 60 centimeters. Then we must have for the next bridge also enough, I think. Okay. Okay, Captain. She's a little bit lower, but it was on the antenna, eh? Yeah, from the antenna to the bridge, it's a 60 centimeter. I think that we have here also, but I was under the highest part. I must even take a look at the next. Okay. Okay, Captain. මේ ජීවිතේත් මහමුදේ වගේ මම නොදකපු කතාන්දර ගොඩාක් තියෙනවා. මහමුදත් එක්ක අවුරුදු ගාණක් කොට්ටු වෙලා පොඩි නිදහසක් හම්බුනා. අපේ සේනස්ලගේ අලුත් සිලබස් එකට එකතු වෙනවා ඉන්ලයින් ෂිපින් කියන එක. ගගදිගේ කියන්නේ වෙනම අතල් එකක්. ඉන්ලයින් ෂිපින් කියන්නේ මොකක්ද කියලා මම තව මාස දෙකකට පස්සේ ඔයාලට හරියටම කියන්නම්. අධ්‍යයනයක් කරන්න නැතුව කිසිම දෙයක් කියන්න බෑ හරියට. අපිට ගොඩ එන්නත් බෑ, ගොඩ යන්නත් බෑ.
අපිට ගොඩෙන්ටත් බෑ. ගොඩ යන්න. ඔන්න ඉතින් අපි හවස 3 විතර වෙද්දි ග්‍රෝනිගෙන් වලට ආවා. ග්‍රෝනිගෙන් වලට ආවට පස්සේ සිකියුරිටි ටීම් එක ආවා. එතකොට පාටි ක්‍රූ එක ආවා. ඒ කට්ටියට නැව බාර දීලා ලොක්කයි මමයි පැත්තකට වුණා. දැන් මෙතනින් එහාට පාටියේ වැඩ කොටස ඒ එන පාටි ක්‍රූ එකයි සිකියුරිටි ක්‍රූ එකයි එකතු වෙලා කරනවා. ඉතින් මෙතන බෝට් එන්ට්‍රන්ස් එකේ සිකියුරිටි පොයින්ට් එකක් තියෙනවා. එතන ඉඳලා ගෑනු පිරිමි කියන දෙගොල්ලම හෑන්ඩ් බෑග් එකේ ඉඳලා චෙක් කරනවා. මොකද මේ රටවල් වල හරියට ඩ්‍රග්ස් තියෙනවා. ඉතින් ත්‍රිලෝක ශාකපත්‍ර ලංකාවේ තහනම් වුණාට මේ රටවල් වල ත්‍රිලෝක ශාකපත්‍ර කඩවල් වල විකුණන්න තියෙනවා. ඒවට වෙනම කඩවලුත් තියෙනවා. අවුරුදු 18ට වැඩි නම් Tamanට ගිහිල්ලා කඩෙන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ කංසා කොහොමද මේ රටවල් වල නීතිගත කරේ කියලා මම ආපුවාම එයාලා මට දුන්න උත්තරේ තමයි දැන් මේ ලෝකෙට හොයාගන්න මාරාන්තික මත්ද්‍රව්‍ය පාලනය කරන්න තමයි මේ සුභාදාමෙන් දෙන ස්වභාවික දේ නීතිගත කරලා තියෙන්නේ. ඔන්න ඕක තමයි එයාලා මට දුන්න උත්තරේ. ඉතින් ඒක නෙවෙයි මම කියාගෙන ආවේ. මම කිව්වේ දැන් එන්ට්‍රන්ස් එකේදී මේ ඩ්‍රග්ස් ඔක්කොම චෙක් කරනවා. ඔන්න මේ කතාව පොඩ්ඩක් අහගන්නකෝ. ඉතින් සාමාන්‍ය පාටි බෝට් එකකට එන්නේ ඩ්‍රින්ක්ස් එකක් අරගෙන නටලා සින්දුවක් කියලා ඒ අතල එක ගන්නනේ ෆීලින් එක ගන්නනේ. එතකොට ඉතින් කට්ටිය එන්ජොයි කරනවා. එතකොට බාර් එකට යනවා. එතකොට බියර් එකක් ගන්නවා, විස්කි මොන හරි ගන්නවා. එතකොට කොක්ටේල් එකක් ගන්නවා. ඉතින් මේ පාටි එකේ ආදායම තීරණය වෙන්නේ ඔය ගන්න ඩ්‍රින්ක්ස් වලින් තමයි. ඒ කියන්නේ කට්ටිය බොන්න තමයි පාටි එකේ ආදායම තීරණය වෙන්නේ. ඉතින් මෙහෙම කතන්දරයක් තියෙනවා. ඩ්‍රග් එක ගත්තට පස්සේ ආය ඩ්‍රින්ක්ස් කියන එක අඩුයි. ඒ කියන්නේ බොනවා අඩුයි. මොකද කඳ තියෙනවා DJ ටේබල් එක ඉස්සරහා නටනට සිත චුත වෙලා. ඉතින් එතන කය මිස සිත නැති වෙලා තියෙන්නේ. එතකොට ආයේ ඌට බාර් එකකට ගිහිල්ලා ෂොට් එකක් දාගන්න, එතකොට කොක්ටේල් එකක් ගන්න සිහියක් නැහැ. මම මේ කියන්නේ කංශ ගැන නෙවෙයි. ඌගේ බොඩිය එතන තියෙද්දි ඌගේ හිත දුවලා ටෙක්නෝ එකක් පස්සේ. ඉතින් පාටිය ඉවර වෙනකම් පැය පහම ওই සිද්ධිය තමයි. ඉතින් එහෙම ගත්තාම මේ පාටි කූ එකට පාඩුයි. බීලා නෑ. මුන් ඔක්කොම බීලා. හිතන්නකෝ තනිකර 300ක් විතර කියන්නේ පිස්සන් කොටුව වගේ තමයි. ඉතින් මේ කට්ටිය මෙහෙම චෙක් කරලා ඇතුළට දාගෙන කවුන්ට් එක හරි ගියපුවාම අපි දොරවල් ඔක්කොම ලොක් කරලා අපි වතුර යනවා පැය 5ක් මේ ගඟ දිගේ හෙටයි මෙහෙටයි යනවා. ගෙනල්ලා ආයෙ ඔතෙන්ව බස්සනවා. ඉතින් නිකමට හිතන්න කාමරයක කොල්ල 5 දෙනෙක් බීපුවාම මොන දැඟලිල්ලක් දඟලනවද? කොහොම ලොක් කරලා තියෙන්නේ. නැත්තම් සමහර ඒවා වතුරට පයින්නවලු. මම දැක්ක වැදගත් ලස්සනම දෙයක් තමයි මම මේ දැක්ක කාලෙට මුන් ගහගෙන නැහැ. මුන් රණ්ඩු වෙලා නැහැ. අපි මියුසිකල් ෂෝ එකකට ගියපුවාම අඬුම ගානේ මේ වලි 3ක් 4ක්වත් අපේ තියෙනවා බලන්න. හැබැයි ඉතින් එහෙම ප්‍රශ්නයක් වුණොත් එවලෙම අයින් කරා අංගිවරට එතනම බැස්සුවා. ආයේ කොහෙද මිනිහාගේ වාහනේ කොහෙද ටැක්සි ගන්න තියෙන්නේ ඌව කිසිම දෙයක් අදාළ නැහැ. කෙලින්ම එතනම අයින් කරා ගඟ අයිනට බැස්සුවා. නීතිත් ඒ වගේම තමයි. ඉතින් මේ පාටි දවස් 3ක් තිබ්බා. අපි දවස් 3ක් ග්‍රෝනිගෙන් හිටියා. ඉතින් පළවෙනි දවසේ තිබ්බා ටෙක්නෝ එකක්. දෙවෙනි දවසේ මට හරියට මතක නැහැ මොකද මෙයාලගේ මේ ස්ටයිල් එක මොකක් හරි මියුසික් තිබ්බේ. තුන්වෙනි දවසේ කියන්නේ ඉරිදා හවස තිබ්බා රෙගේ එකක්. අන්න ඒකට මං ආසයි. ඉතින් මං ඒ රෙගේ ස්ටයිල් එකට කැමතියි. මොකද එදාට බොබාගේ රස්තපාරවල් ටික තමයි කට්ටිය වැඳන් ඉන්නේ පාට තුනෙන්. කැරලි කැරලි කොණ්ඩ නිකන් කළු ආය බ්ලැක් එක. එතකොට ඒ කතා කරන ස්ටයිල් එක. එතකොට උන්ගේ කික් එක. උන් ආය වෙනම සීන් එකක උන් ඉන්නේ. මං හරි ආසයි ඒක බලන්න. ඒක බලන් ඉන්න උලන්නේ උන්ගේ මියුසික් ස්ටයිල් එකත් රෙගේ එක නිකන් අමුතු වයිබ් එකකට යන්නේ. ඉතින් එන ඩෑලුත් ටිකක් මේ සයිකෝ ඩෑල් ටිකක් අමුතු ස්ටයිල් එකේ ඩෑල් එන්නේ. හැබැයි ඉතින් ඔයාලට කියන්න මුළු බෝට් එකම තනිකර තම්බපු මැල්ලුම් සුවඳයි. මොකද එදාට ඩ්‍රග්ස් මේකට තහනම් වුණාට කන්සවලට දොර ඇරලා තියෙන්නේ. ඉතින් කලින් දවස් දෙකම මෙටල් ටෙක්නෝ ඔය කන පැලෙන්නේ ඒ සද්දෙට අහලා
මේ තුන්වෙනි දවසේ ඉරිදා රැයට මෙහෙම එකක් සෙට් වුණාම ඉතින් මාර කාම් වෙලා යනවා. ඉතින් අපිත් ඒ වෙලාවට මොනවා හරි කොකා කෝලා එකක් සොෆ්ට් ඩ්‍රින්ක් එකක් අරගෙන ඔය උඩ කොහෙට හරි නැගලා ඉතින් මේ සිද්ධිය බලන් ඉන්න එක තමයි මේ පැය පහම අපි කරන්නේ. මම ඉතින් ඔය එන්ජින් රවුන්ඩ් එකක් යනවා. ඔය පොඩ්ඩක් පසෙන් වෙලා බලනවා. ආයෙ බ්‍රිජ් එකට පොඩ්ඩක් යනවා. ලොක්කත් එක කයියක් දාන් ඉන්නවා. ආයෙ රවුමක් යනවා. ඉතින් ඔය පැය පහ ගෙවෙන්නේ ඔයම තමයි. ඉතින් ගඟ දිගේ ජීවිතය ගෙවිලා යන්නේ මේ විදිහට තමයි. අලුත් අත්දැකීම් හම්බෙනවා. මං අලුත් අත්දැකීම් බෙදාගන්නත් හරිම කැමති. ඉතින් මමත් තාම ඇවිල්ලා මහ ලොකු කාලයක් නැහැ. මමත් තාම මේ ඉන්ලෑන්ඩ් ෂිපින් කියන එක අධ්‍යයනය කරන ගමන් ඉන්නේ, කරුණු එකතු කරන ගමන් ඉන්නේ අපේ සේලස්ලත් එක්ක මේක බෙදාගන්න. ඉතින් මොකක්ද මේ දෙකේ වෙනස කියන එක මට ඔයාලට අයිඩියා එකක් දෙන්න මම එකතු කරලා ලස්සනට මම සසඳලා පහදලා දෙන්නම්. එතකන් මං අනිවාර්යෙන් ඒක දෙනවා. එතකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා තමයි මම අපේ කට්ටියට කියන්නේ. එහෙනම් එකතු වෙලා ඉන්න, සබ් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ඔයාලට ෂෙයා කරන්න පුළුවන් නම් කාට හරි වගේ සේල කෙනෙක්ට පෙන්වන්න ඕන නම්, කාට හරි යාළුවෙක්ට පෙන්වන්න ඕන නම් ෂෙයා කරන්න පුළුවන්. ඉතින් මමත් ප්‍රාර්ථනා කරනවා අපේ ලංකාවත් අපේ කොල්ලොන්ට කෙල්ලොන්ට මේ වගේ ආතල් එකක් ගන්න පුළුවන් විදිහකට කවදා හරි හැදෙන්න ඕනි කියලා කරන ප්‍රාර්ථනාවත් එක්කම මම එහෙනම් ගිහින් එන්න. මුහුද මගේ ගොඩබිමයි, නැව මගේ නිවසට සමයි. සියලු සතුන් මගේ තමයි, නොස්තර හිත හොඳ මමයි.